අම්මා අම්මා මේ තේක අම්මා නෑනේ අම්මේ කොහෙද ගිහින් තියෙන්නේ එළිය වැටෙනකො බෙහෙත් ටික අරන් දුන්නා විතරයි මේ අම්මා කොහෙ ගිහින්ද අම්මා නෑනේ ඒ අම්මා නෑනේ ගේ හැම තැනම බැලුවා කාමරෙත් බැලුවා වත්තේත් බැලුවා අම්මා නෑනේ යන්න දේ අම්මට කොහෙවත් යන්න එපා කියද්දි ඉන්නේ අම්මා ගිහින් තියෙන්නේ දොස්තර මහත්තයෙක් කොහෙවත් ඇවිදින්න යන්න එපා කියලා නැකිටින්න මේ නිදිලා හරියන්නේ නැකිටින්න ඉතින් මාතා යකෝ විනාඩි 5ක් විනාඩි 5ක් නැකිටින්න මම්මේ යකෝ උදේ පාන්දර පොලිසල්ලේක ගන්න යන්න නැති උන්නා මොන පොලිසල්ලේ එකතු කරන්න දොස්තර මහත්තයාත් කිව්ව දෙට වෙලා ඉන්න කියලා පාවිනවද යකෝ උදේ පාන්දර මේ මිනිගෙඩි හොල්ලනවා මට නම් එපා වෙනවා යන්න බලන්න අම්මට සිරි අර ඉන්නේ බඩු කෑල්ල උලන් ටිකක් වද්ද ගන්න ගිහිල්ලාද ගොඩේ ගිහිල්ලාද අම්මේ පිස්සුනේ කෙලින්නේ මේ අම්මේ කොහෙද ගියේ හැම තැනම හෙව්වා මේ අම්මා හොදන සින්දු කියන අපි මගන බය වෙලා හෙව්වා හැම තැනම අදෝ මේ ඉන්නේ මම හිතුවා කොහේ හරි අඩයක්වත් කියලා ගියා සමීපේ කියලා යන්නම් කොල්ලට තිබ්බොත් පුතේ මොකක් කනේ ගහගෙන හිටියද මන් දන්නේ නෑනේ මේ අම්මා මම පුතාට බෙහෙත් ටික දෙන්න කියලා යන්නම් කසාය ටික බීලා පාඩුවේ ඉන්න ඕන ගෙදරට කොහෙවත් යන්නේ නැතුව හා පුතේ හා කොහෙවත් යන්නේ හරි පුතේ හරි හා සැප්පේ පුතේ බහැලා එන්න අඬු කඩා ගන්නද හදන්නේ ඔය පදින්න පුළුවන් බයිසිකල් පදින්න දෙපැයි මේ අම්මට අර කොල්ලගේ බයිසිකලෙත් කඩලා දානවා නේ අම්මට ඇවිද ගන්න බෑ මවුන්ටන් බයිසිකල් පදින්න සැප්පේ පුතේ සැප්පේ දෙයක් කරන්න ඕනේ මේ අම්ම සැප්පේ ගෙටයන් ඇවිදින්න අල්ලගෙන යන්න ඕනේ ඒ උනාට පදින්නේ මවුන්ට සැප්පේ පුතේ සැප්පේ මංලන් වෙලා පනට අත්තම්මේ බෙහෙත් බොන්න වෙලාව හරි බෙහෙත් බොන්න වෙලාව හරි බෙහෙත් ඔය පාරට අපේ අම්මා කුන්දරා දාගන්න ඕනේ අප්පා කෝ දීපන් කමන්නේ බෙහෙත් ටික බොන්න මොකද එව්වන්නේ අමාරු පුතේ පුතේ කො බෙහෙත් දුන්නේ මට ඔව් අත්තම්මේ බෙහෙත් තමයි දුන්නේ නෑ මොකද එංග මතේ මෙවුනි වෙනවානේ මොර කික්කයක් වගේ එහෙම මොදුනේ එකවරම මට සිරි අටේ සුපිරි ගම්මක් කියලා පුතේ මට සිරි මේ එකවරින්කෝ කවුලට යාර දොල්කිලා දෙකියා සින්දුවක් අහන්න මොන දෙල් කිව්වාගේ වාද ගැන අපේ ගමේ බං අපි ඉන්නේ බං අපේ රුපාලියා බං මොන ආතන උපාලියද ඔව් එකවරින් මට සිරියා අප්පා සුපිරි කුයික්කක් කියලා අම්මා Gimana nak kita
මන්ද තුමාගේ ගෙදර බජවදාන එක. අම්මා දානේ මේ කරන් රට ලෝකෙ මිනිස්සු හිනාසන්නේ. සැප මේ ඇතේ ඉඳන් නිතිය ගන්න ගත්තම අයියෝ දුපේ ඔක්කොම දුපේ පුතේ මේ අම්මට දුන්නේ කසාය දත්තම්මට. ඔව් කසාය තමයි දුන්නේ. කසාය දීලා නෑ මගේ නේ මේ. මේ දීලා තියෙන එක. අයියෝ hello මගේ වස්තුව මොකද කරන්නේ ඈ සතියකින් විශේෂ දිනයක් වෙනවා නේද ඈ ඔව් එයාට මතක නැද්ද අනේ වැලන්ටයින් පැටියෝ ඈ මේ රයින් නැත්තම් වැලන්ටයින් එකට අක්කේවාට මොනවා හරි අරන් දෙන්න කීයක් කර ඉල්ලගත්තා නම් හරි ඈ. හෙලෝ පල මේ කුංගු කයිලා මන් තියනවා අම්මා ඕ පුතේ ඇයි පුතේ අත්තම් මහත් එක්කද මලක හිටියේ මන් දැක්කා නෑනේ මන් දැක්කා උම්මෙක්කුත් දෙනවා බලයක් යන්න මූණකින් පාඩකුත් තේන්නේ බලයක් හොයන්න අම්මලා ඉස්සර ගිනි කිරිලි වගේ ඉන්නත්තනේ අත්තලා කර වෙන්නදී ඈ මං ඒතන ලස්සන පුතේ එහෙනම් ඉතින් අත්තම්ම දැනුත් ලස්සනයි ඉස්සරත් ලස්සන දෙයි ඉන්නදිනේ එහෙම තමා ඇයි තෝ ඇයි මම මොකටද ආවෙතන්ට ආවේ ඇයි අත්තම්ම විස්තරයක් තියෙනවා කියන්න දෙන ගෙවුවා වගේ කියපන් ඉතින් මට විජාට කියපන් මීකා ටික්ටොක් එක කරන්න යන්නේ මම කියපන්කෝ කොයි රුපියල් 5000ක් දෙන්න බැද්ද රුපියල් 5000 අම්මේ මගේ පපුව මගෙන් ජීවේ නතරෙන් වගේ යන්නේ අම්මේ අත්තම්ම තෝ මොකද්ද බල ගැහුවේ මට බොණ්ඩ තිබ්බ කුක්කුවක් ගාව ඔයාව බේරගන්න තෝ මොකද්ද බල මට ගැහුවේ තොට හිටුකෝ මම තෝ හිටපන්කෝ තොට අනේ මම අත්තම්ම මොරාගෙන කන්න යන්නේ නේ හරි අත්තම්ම පාගන්න හරියට මම ස්පීක් වැඩි කරන්න යන්නේ ඕන් අල්ලගන්නේ හරි අල්ලගන්නේ අත්තම්මා හිමීට යන් අත්තම්මා කාතෝ යම පුතේ මල්ලේ පාගන්නනේ කරවලේ කමල් පුතේ ඔබ කොහෙද යන්නේ මම මේ බිලි පිටත් තරම් පන්සල් යනවා ඉතකින් විතරක් මේක කට බලකෝ අඩේ තෝ කන හෙනක හයි බෝල පන්සල් යනවා කරන්නේ බූරුවෝ අයියා අච්චිට බේන්නේ නැද්ද මේ බිලි පිටතර මාළු අල්ලන්න යන්නේ මාළු වලන්නේ අමයෝ මේ පොඩි ආසෙල්ලා ගත්තේ ඒක නෙමෙයි අවස මාළු වල කියලා දීපන් අපේ ගෙවල පැත්තට හරි අප්පෝ යන්න කලින් මාළු ඉල්ලන්න එපා ගහන මාළු එක්කත් ගහන්න බලයි තෝද මම මුස්කේන්දු කියලා ඒ තරම් බල ඒක නෙමෙයි ගෙනත් දීපන් මාළු ලක ගෙනත් දෙන්න මේ අපි යනවා පොලිස් අල්ලේ කොහාගන්න යන්න නැත්තම් ඒකුන් හැංගෙනවා බොල අපි යනවා පුතේ අල්ලගන්නේ හයියෙන් අනේ කන්නච්චි අපලෝ අවශ්‍ය කෙනා ජීපියල කෙනා අල්ලගන්නේ උදකින් සූ අද නම් මාළු අල්ලන්න ගිහින් වැඩක් නෑ මොලක පුතේ පුලම් බෙෂයි කියලා මොලේ අත්තම්ම පොඩි ස්ට්‍රෝල් එකක් යන ඔළුවත් එක්ක කරගෙන පුතේ ඔළුවත් එක්ක කරගෙන පුතේ අද පොඩි වාගයක් ගියා බල ඒකයි මේ අපේ අම්මේ පඩේ එන සර එච්චර කන්නේ කොහේ ඔය මොනවද කෑවේ
අපේ අම්මා පුතේ රාපු යවනි. ඒ ඒකද කොහෙද? කොහොමත් පඩාරනවා තමයි ඔලියගක් වහින්දවේ ඔව් බෑනේ පුතේ හිර කරන්නේ. ඔලියගක් තියෙන ඔය හිර කරන්නේ බෑ පුතේ. පැත්තකට ගිහලා අරින්න ඔව් ගංගායි පුතේ. මේ පුතේ අම්මෝ මට වෙන්න බරයි පුතේ. පක්කුරෙන්න බර කල්ලනවා ඉන්න බැරෝ මේ පුතේ කල්ලගෙන මම යනවා මට ඉන්න බැරෝ අක්කෝ. අත්තම්ම ඔය පදුර වසරින් ගන්නව අත්තම්ම ඔය පදුර වසරින් ගන්නව නයි බලංගු වෙරි අත්තම්ම ඔය පදුර වසරින් ගන්නව පුතේ මේ පොලිසල් එක්කා කරමු. ගෙදර යන්න අත්තම්ම ගෙදර යන්න මේ ඔක තරම් වගේ මන්දු ගොනෝ. අත්තම්මට ගොඩක් අමාරුද අත්තම්මට ගොඩක් අමාරුද ඈ මොකද මේ උන්ද මේ දුවගෙන ඉන්නේ ආච්චි මොකද මේ කවුරු හරි පස්සේ බලනවා දුවන්නේ බලන්න පුතේ මට මේ වෙන්න බර සෙට් වෙනවා. ආ ඉක්කට යන්න නැත්තම් මොකද පත්තු වෙයි අප්පෝ මේකට රෙන්න වරල්ලා ලච්චකෝ මාළු ගණන කියවන්නේ අද ගහන මාළුවෙක් නේ මා යනවා ගෙදර හූ නාගි අම්පෝ හවසට